ඔන්න ගයිස් ඉතින් මම ගස් එකේ තවත් එක ෆනි වීඩියෝ එකකට නම් ඔයගොල්ලෝ සෙට් වෙලා ඉන්නේ. අද ප්ලේ කරන්නේ ක්ලාසික් එක. ගයිස් ඉතින් ඔන්න මං ක්‍රූමේට් කෙනෙක් ඉම්පෝස්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඇසිස් ගයිස් ඉතින් මං තමයි මේ ડોක්ටර් කෙනෙක් වගේ ඉන්නේ. මට බලන්න පුළුවන් කට්ටියගෙම කවුද ඉන්නේ කට්ටිය එහෙම කියලා. ගයිස් ඉතින් මේ මාත් ඉන්න ඕනේ මේ කට්ටියත් එක්කම තමයි නැත්තම් තනියම ඉන්න හොඳ නෑ ගයිස්. තනියම හිටියොත් පොඩි කේස් එකක් තියෙනවා. තනියම හිටියොත් කට්ටිය හිතන්නේ අපි ඉම්පෝස්ටර් කියලා. මොකද්ද ගයිස් මෙතන කරන්න තියෙන්නේ? ඩෙඩ් බොඩි. ඔන්න ගයිස් එක්කෙනෙක් මරලා බලමු කවුද මැරුවේ කියලා. The lobby is closing soon. vote ඔන්න කට්ටිය අරයා මේ වෝට් කරන්න කියලා එක්කෙනෙක්ට දාලා තියෙනවා. කවුද? ඔන්න ගයිස් මම මේකට මේව කරා. බලමු. ඉම්පෝස්ටර්. ඔන්න ගයිස් ඉතින් කට්ටියම වෝට් කරගෙන යනවා. මම නම් වෝට් කරේ මේ කොළ පාට එක්කෙනාට. බලමු. අඩෝ අයියෝ not an imposter. ගයිස් ඉතින් ඌ නෙමෙයි ඉම්පෝස්ටර්. අපි වැරදි එකව දොට්ට දැම්මේ. මොකද්ද මම මේ කරන්නේ? ගයිස් ඉතින් ටාස්ක් එක කම්ප්ලීට් කරා. ගයිස් ඉතින් අර ඔළුවේ මොකක්ද එකක් තියන් ඉන්න එක මට හිතෙන්නේ ඌ තමයි ඉම්පෝස්ටර්. තවත් ඩෙඩ් බොඩි එකක්. ඒ අඩෝ කවුද බම් මේ? Where was the body? කොහෙද බොඩි එක තියෙන්නේ? Who is the imposter කියලා මන් දැම්මා. අන්න මේ P එකෙන් පටන් ගන්න එක්කෙනෙක් මරලා කියලා තියෙනවා. ග්‍රැපීව. බලමු දාලා කවුද මේ? මෙයාට දාමු බලන්න. ඉම්පෝස්ටර් කෙනෙක් නෙමෙයිලු. අඩෝ මේ මරණ ගාන එන කපටියෙක්. බලමු ගයිස් ඉතින් මේ මට හිතෙන්නේ මේ කෙහෙල්ලෙල්ලා තමයි. මේ කෙහෙල්ලෙල්ලා තමයි ඉම්පෝස්ටර්. ඔන්න ගයිස් ඔය ඉන්නේ ඔය මරන්න කවුරුත් නැති වෙනකන්. මේක අර ඔළුවේ මොකක්ද එකක් දාන් හිටපු එක අනේ. ඔව් ගයිස් ඌ තමයි ඉම්පෝස්ටර්. මේක හැරි ග්‍රැජට් කියන්නේ අර කන්නාඩි දෙකක් දාන් ඉන්නේ. ගයිස් ඉතින් මම උට මේව කරා. බලමු කට්ටිය මොනවද කියලා තියෙන්නේ. අයියෝ මං විතරනේ අර උඩ දාලා තියෙන්නේ.
මේ ගයිස් අර මේ කෙහෙල්ලෙල්ලවත් අයින් කරනවා. අයියෝ මේ මෝඩයෝ ටික වෝට් කරන්නේ වැරදි උන්ට බං. මේ මූ තමයි ඉම්පෝස්ටර් ගයිස්. මේ ඉන්නේ මේ කණ්ණාඩි දෙකක් දාගෙන. ඌ තමයි ගයිස් ඉම්පෝස්ටර්. ඌයි මේ මූවත් ෂුවර් නෑ ගයිස්. ගයිස් ඉතින් ගයිස් අපිට ගහන්න බෑ අර මේ අපේ ස්පේස්ෂිප් එක කඩලා තියෙන්නේ. මේ කණ්ණාඩිය තමයි ගයිස්. බලමු ගයිස් අපිට ගහන්න පුළුවන්ද කියලා. ඔන්න ගයිස් කියලා. වෝට් මේ කණ්ණාඩියව දෙමු. ඉතින් ගයිස් මේ ඔන්න ගයිස් මං අරයට වෝට් කරා. ඔන්න ගයිස් මං කිව්වේ ඌ ඉම්පෝස්ටර් කෙනෙක්. මං ඉඳ තමයි ඉතින් මුන් ගොඩ ගියේ ඒ වෙලාවේ. බලමු දැන් අනිත් ඉම්පෝස්ටර් තමයි ගයිස් හොයාගන්න තියෙන්නේ. මේ තනියම ඉන්න සෙට් එක තමයි අල්ලන්නේ නැත්තේ. මේක ඉම්පෝස්ටර් කෙනෙක්ද? කියන්න බෑ ගයිස්. ඔෆිස් එකේ මේ ඇඩ්මින් එකේ කවුද ඉන්නවා? ඇඩ්මින් මන් නේද? කට්ටියම ගයිස් එකට ඉන්නේ. අයියෝ ගයිස් අතරාව